මම අද කතා කරන්න හිතුවේ ස්තුතිවන්ත වීම gratitude ගැන. ඉතින් මේ ස්තුතිවන්ත වීම කියන්නේ හරිම ප්‍රබල දෙයක්. ඒකට හේතුව තමයි අපිට ස්තුතිවන්ත වෙන්න ගොඩක්ම පහසුයි අපිට දේවල් තියෙනකොට. හැබැයි අපිට ප්‍රශ්න බාධා මේ හැමදේම එනකොට ස්තුතිවන්ත වීම කරන්න ගොඩාක් වෙලාවට අමාරුයි කියලා හිතෙනවා. ඉතින් ස්තුතිවන්ත වීම කරන්න පුළුවන් ඇත්තටම මේ අපිට මේ මොහොතේ තියෙන දේවල් එක්ක. ඒ කියන්නේ අපිට හුස්ම ගන්න හම්බෙනවා, අපි ජීවත් වෙනවා, ඒතර අපිට ජීවිතේ ලබා දීලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල්, ඒ කියන්නේ පොඩි දේවල් වලින් ස්තුතිවන්ත වීම පටන් ගන්න කරන්න පුළුවන්. ඒක ලොකු උදව්වක් වෙනවා අපි මැනිෆෙස්ට් කරන දේවල් අපිට අපි කරා එන්න පහසු වෙනවා. මොකද අපේ ভাইබ්‍රේෂන්ස් ඒ කියන්නේ ඉහළ මට්ටමක තියාගෙන අපිට කටයුතු කරන්න පුළුවන් මේ ස්තුතිවන්ත වීම තුළින්. උදෙන්ම අවදි වුණාම ස්තුතිවන්ත වෙන්න පුළුවන්. ආයේ රාත්‍රියේ නිින්දට යනකොට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. දවසේ මැද ඒ කියන්නේ දවසේ කටයුතු කරගෙන යනකොට ඔයා ස්තුතිවන්ත වෙන්න පුළුවන්. ඉතින් මේ විදියට ස්තුතිවන්ත වීම මේ මොහොතේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. උදේම අවදි වුණු ගමන් මම මගේ ස්තුතිවන්ත වීම කරනවා. ඉතින් මට ජීවිතේ ලබා දුන්නට, මේ වගේ ලස්සන දවසක් ලබා දුන්නට වගේ ස්තුතියක් මම කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ විදිහට ස්තුතිවන්ත වෙන්න පොඩි දේවල් වලට. මොකද මටත් මගේ ජීවිතේ ගොඩාක් දේවල් මම හිතන විදිහට වෙන්නේ නැති වුණාම, මට දුකක් ආවම මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒක මට ලොකු උදව්වක් වෙලා තියෙනවා මේ සතුටින් ජීවිතය ගෙවන්න, කිසිම දෙයක් මම හිතන විදිහට නොවුණත්. අපි මනසින් කරන ප්ලෑන් එක නෙමෙයි වෙන්න පුළුවන් අපිට ජීවිතේ ලැබෙන්න තියෙන හොඳම දේ. ඉතින් ඒක නිසා අපිට අහිමි වීමක් වෙනවා නම්, දේවල් නැති වෙලා යනවා නම් ඇත්තටම අපි ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද අපිට විශ්වය විසින් ප්ලෑන් කරලා තියෙන හොඳම දේ ලැබෙන්න තමයි අපිට එහෙම වෙන්නේ කියන එක අපි නිතරම හිතන්න ඕනේ. ස්තුතිවන්ත වීම පුරුදු කරන්න නම් මෙන්න මේ පොත අරගෙන කියවන්න පුළුවන්. මේකේ ෆේමස් තින්කර්ස් ලගේ කෝට්ස් තියෙනවා. ඉතින් මේකේ තියෙනවා කොහොමද අපිට ස්තුතිවන්ත වෙන්න පුළුවන් කියන එක. ඉතින් ප්‍රැක්ටිස් කරන්න ලොකු උදව්වක් වෙයි. මේ පොත අරගෙන බලන්න. මම මේ පොතෙන් කෝට්ස් කීපයක් ගත්තා ඔයාලත් එක්ක විස්තර කතා කරන්න. ඉතින් මම ගත්ත පළවෙනි කෝට් එක, Gratitude also opens your eyes to the limitless potential of the universe, while dissatisfaction closes your eyes to it. ස්ටෙෆන් රිචඩ්ස් ගේ කෝට් එකක්. ඉතින් මම අර කලිනුත් කිව්වා වගේ අපිට ගොඩාක් දේවල් ලැබිලා තියෙන වෙලාවට ස්තුතිවන්ත වීම බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. හැබැයි අපිට දේවල් අපි හිතන විදිහට නොලැබෙන වෙලාවේදී අපිට ස්තුතිවන්ත වෙන්න එක කාරණාවක් හරි හොයාගෙන ස්තුතිවන්ත වීම කරන්න පුළුවන් නම් ඇත්තටම විශ්වය විසින් අපිට තවත් දේවල්, අපිට තවත් හිතන්නේ නැති මිරකල්ස් අපේ ලයිෆ් එකට එන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඉතින් අපි ස්තුතිවන්ත වීම කරන්න ඕනේ ඇත්තටම අපිට ප්‍රශ්න, කරදර, බාධා එනකොට. මේ කෝට් එකට පර්සනලි හරිම කැමතියි. මොකද හේතුව සාමාන්‍ය රෝස මල ගත්තාම රෝස මල හරිම ලස්සනයි. නමුත් හැමතිස්සෙම මේ තියෙන කටු ගැන තමයි කියන්නේ. නමුත් රෝස මලේ තියෙන ලස්සන ගැන කතා කරනවා අඩුයි. ඉතින් අර ඒ වගේ ජීවිතයට ගත්තොත් අපිට හැමදේම පර්ෆෙක්ට් නැහැ. ඉතින් අපිට කොහොමත් ප්‍රශ්න, කරදර, බාධා කියන එක තියෙනවා. හැබැයි අර රෝස මල වගේ ජීවිතේ ලස්සන කියන එක ඒක මේ මොහොතේ තියෙනවා. ඉතින් අපි දකින්න ඕනේ අපේ ජීවිතේ තියෙන ලස්සන පැත්ත. අපිට ජීවිතේ දුකක් එනකොට ඇත්තටම බොහොම පහසුවෙන් ගිහිල්ලා අපි දුක හිතන දේවල් ගැනම කල්පනා කරනවා. ඉතින් ඒකෙන් වෙනස් වෙන්න තියෙන හොඳම මාර්ගයක් තමයි මේ gratitude කියන්නේ. මොකද අපේ එනර්ජි එක අපි දුක් වෙන දේවල් වලට යොදව ගත්තොත් අපි ඉදිරියටත් දුක් වීමම තමයි කරන්නේ. ඉතින් ඒක නිසා අපිට පුළුවන් gratitude උපකාර කරගෙන අපේ ඒ දුකෙන් මිදෙන්න. වින්ෆ්‍රේගේ තව කෝට් එකක් තියෙනවා හරිම ලස්සන එකක්. Be thankful for what you have. You will end up having more. If you concentrate on what you don't have, you will never ever have enough. ලැබිලා තියෙන දේෙන් සතුටු වෙන එක ඇත්තටම ගොඩක් වටින කාරණාවක්. මොකද අපි ලැබිලා තියෙන දේට ගොඩක් සතුටු වුණාම ඒක පොඩි දෙයක් හරි ලොකු දෙයක් හරි අපිට තව දේවල් ලැබෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා.
ඉතින් අපි නොලැබුණු දේවල් වලට ફોකස් වෙනවට වඩා අපිට ලැබිලා තියෙන දේ ගැන සතුට වෙන්න ඕන. මේ පොතේ ගොඩාක් මේ වගේ කෝට්ස් තියෙනවා. ඉතින් හරිම වැදගත් මේ හැම කෝට් එකක්ම. ඉතින් මේ පොත පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අරගෙන කියවන්න. මේ පුංචි දේවල් ප්‍රැක්ටිස් කිරීම තුළින් ඇත්තටම ඔයාලගේ ජීවිතේ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා අදම පටන් ගන්න ප්‍රැක්ටිස් කරන්න gratitude. ඒක ලොකු වෙනසක් ජීවිතේට එකතු කරන දෙයක්, වටින කියන දෙයක්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. මම ගොඩාක් සතුටුයි මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයාලට මොනවා හරි දැනගන්න දේවල් තියෙනවා නම් comment එකක් දාන්න. බොහොම ස්තුතියි. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.